ව්‍යාපාර පිළිබඳව මූලික දැනුමක් තිබීම අපි හැමෝටම වැදගත් වෙන කාරණයක්. අපි අද බලමු ස්ටේක් හෝල්ඩර්ස් කියන්නේ කාටද කියලා. ස්ටේක් හෝල්ඩර්ස් කියන නම ඇහුවම ව්‍යාපාර ගැන උනන්දු වෙන ඔබ හැමෝම අහලා පුරුදු දෙයක්. පාර්ශ්වකරුවන්. නැත්නම් ස්ටේක් හෝල්ඩර්ස් කියන්නේ කවුද කියලා අපි බලමු. ව්‍යාපාරයේ අයිතිකරුවන් විතරද මේ ස්ටේක් හෝල්ඩර්ස් කියලා කියන්නේ? නෑ. ව්‍යාපාරයට ඇල්මක් දක්වන නැත්නම් ව්‍යාපාරය ගැන හිතන සියලුම පාර්ශවයන් අපි ස්ටේක් හෝල්ඩර්ස් කියලා පුළුල් අර්ථයෙන් දක්වන්න පුළුවන්. ව්‍යාපාරයේ අයිතිකරුවන් හැරුණම තව කවුද ව්‍යාපාරය ගැන මෙච්චර මේ උනන්දු වෙන නැත්නම් අවධානය යොමු කරන පාර්ශවයන් වෙන්නේ? අපි කෙටියෙන් මේක සාකච්ඡා කරමු. අයිතිකරුවන් නැත්නම් කොටස් හිමියන්, කළමනාකරුවන්, සේවකයන්, ඒ වගේම ණය හිමියන්, පාරිභෝගිකයන්, සැපයුම්කරුවන්, රජය තරල්කරුවන්, ඒ වගේම තමයි අනිකුත් ජනතාව නැත්නම් සමාජය ව්‍යාපාරය පිළිබඳ උනන්දු වෙනවා. මේ සියලුම දෙනා අපි ව්‍යාපාරයේ පාර්ශවකරුවන් නැත්නම් ස්ටේක් හෝල්ඩර්ස් කියලා හඳුන්වනවා. ව්‍යාපාරයක් ගැන අවධානය නැත්නම් උනන්දුවෙන් ඉන්න අය කොයිතරම් ඉන්නවද කියලා දැන් ඔබට ඊටාම් පැහැදිලි වෙන්නේ නැති. ඇත්තටම හැබැයි මේ අයගේ අරමුණු එකයිද? නැත්නම් මේ තරම් උනන්දු වෙන්න මේ අයට තියෙන අරමුණු මොනවද? අපි ඒකත් කෙටියෙන් බලමු. අයිතිකරුවන්ට අවශ්‍යයි ලාභය උපරිම කිරීම නැත්නම් ව්‍යාපාරයේ දියුණුව, profit and growth. කළමනාකරුවන්ට අවශ්‍ය ව්‍යාපාරයේ සාර්ථකත්වය. ඒකම වැටු ප්‍රොමෝෂන් නැත්නම් අපි කියොත් recognition එක. ඊට අමතරව සේවකයන්ට මොනවද අවශ්‍ය වෙන්නේ? වැටු, job security, satisfaction, ඒ වගේම රැකියා පරිසරයේ ගුණාත්මක භාවය. ණය හිමියන්ට නියමිත පරිදි මුදල් ආපසු ලබා ගැනීම. පාරිභෝගිකයන්ට වැදගත් වෙනවා. ඒක ඊටමත්ම වැදගත් දෙයක්. ව්‍යාපාරය සාධාරණ පිළිට ගුණාත්මක භාවයෙන් යුතු භාණ්ඩ හා සේවා සැපයීම. සැපයුම්කරුවන්ට අවශ්‍ය වෙන්නේ මොනවාද? දීර්ඝ කාලීනව ගනුදෙනු සිදු කිරීම සහ නිසි පරිදි ගෙවීම් සිදු කිරීම. රජය කොහොමද මේකට මැදිහත් වෙන්නේ? බදු අය කිරීම. ඒ වගේම අදාළ නීති රීති වලට අනුකූලව කටයුතු කිරීම. ජනතාවත් මේ ව්‍යාපාර ගැන උනන්දු වෙනවා. ඒ මොනස් සම්බන්ධයෙන්ද? ව්‍යාපාර අවස්ථා තිබෙනවද? පරිසරයට නැත්නම් සමාජීය වෙන බලපෑම, ඒ වගේම දායකත්වය මොන වගේද කියන එකට. ඒ වගේම තරංකරුවනුත් ව්‍යාපාරයේ ගැන උනන්දු වෙනවා. ඒකට හේතු තමයි භාණ්ඩ හා සේවාවල මිල සැසඳීම. ඒ වගේම ස්ට්‍රැටජිස් නැත්නම් උපාය මාර්ග පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම. ස්ටේක් හෝල්ඩර්ස් නැත්නම් පාර්ශවකරුවන් නොසලකා අපේ ව්‍යාපාරය සාර්ථකව පවත්වාගෙන යන්න අපහසුයි. ඒක දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති. එතකොට මේ තරම් පිරිසක් ව්‍යාපාරය ගැන උනන්දු වෙනවා කියන එක ඔබට දැන් හොඳටම පැහැදිලි වෙන්නේ නැති. ඒ වගේම තමයි ස්ටේක් හෝල්ඩර්ස් ලාගේ බලපෑම සහ ඔවුන්ගේ අරමුණු නැත්නම් අපි කියනවා ඉන්ට්‍රෙස්ට් එක නැත්නම් ඔවුන්ගේ ඉන්ෆ්ලුවෙන්ස් එක, පවර් එක මත සහ අපේ ව්‍යාපාරයේ ස්වභාවය මත ඔවුන්ගේ අපේක්ෂාවන් නැත්නම් අපි කිව්වොත් ඔවුන්ගේ බලපෑම හොඳින් අවබෝධ කරගෙන හොඳින් කළමනාකරණය කරගෙන කටයුතු කරොත් අපිට සාර්ථක දිගු කාලීන සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි ව්‍යාපාර පරිසරය සම්බන්ධව විශ්ලේෂණාත්මක වීඩියෝවකින් නැවතත් හමු වෙමු. ස්තුතියි.